ඔයාලා දැන්ටමත් දන්නවා ඇති කොළඹ කොටස් වෙළඳපොලේ කොටස් ඔන්ලයින්ම ගෙදර ඉඳන්ම ඔයාලට මිලදී ගන්න පුළුවන් කියන එක ගැන. ඉතින් මම කොළඹ කොටස් වෙළඳපොලේ කොටස් මිලදී ගැනීම ගැන වීඩියෝ මාලාවක් ගෙන බලාපොරොත්තු වෙනවා. ඒ වීඩියෝ මාලාවේ පළවෙනි වීඩියෝ එක තමයි අද ගේන්නේ. කොළඹ කොටස් වෙළඳපොලේ කොටස් ඔන්ලයින්ම මිලදී ගන්න ඔයාලා මුලින්ම කරන්න ඕනේ CSC මොබයිල් ඇප් එකේ රෙජිස්ටර් වෙලා ඉන්න එක. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් බලමු කොහොමද CSC මොබයිල් ඇප් එකේ රෙජිස්ටර් වෙන්නේ කියන එක ගැන. ඉතින් වීඩියෝ එකට අලුත් කෙනෙක් නම් වීඩියෝ එක ලයික් කරන්න. තාම subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මුලින්ම ඔයාලා Play Store එකට හරි App Store එකට හරි ගිහිල්ලා CSC mobile කියලා search කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ වගේ app එකක් එනවා. මෙන්න මේ app එක තමයි ඔයාලා install කරගන්න ඕනේ. මම දැන්ටමත් මේ app එක install කරගෙන තියෙන්නේ. ඒකින්ද මම මේ app එක open කරගන්නවා. ඕපන් කරගත්තයන් පස්සේ ඔයාලා මුලින්ම මෙන්න මේ වගේ තැනකට මෙතනදී ඔයාලට පහසු භාෂාවක් තෝරන්න. මෙතනදී ඔයාලා මේ පල්ලෙහින් තියෙන sign in කියන එකට ක්ලික් කරන්න. මෙතනදී ඔයාලා continue with gmail කියන එකට ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ තැනකට තමයි එන්නේ. මෙතනදී ඔයාගේ ෆෝන් එකේ මේ විදිහට තියෙන gmail account සේරම පෙන්නනවා. මෙතනින් ඔයාලා CSC මොබයිල් ඇප් එකට දෙන්න බලාපොරොත්තු වෙන Gmail account එක තෝරන්න. ඔයා මෙතනින් දැනගන්න ඕනේ වැදගත්ම දෙයක් තමයි මේ Gmail account එකට තමයි ඊට පස්සේ ඔයාට එහෙන් එන message එන්නේ. ඒ හින්දා මේකට සක්‍රිය තත්ත්වයේ තියෙන Gmail account එකක් දෙන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ තැනකට එනවා. මෙතන පල්ලෙහා තියෙන continue කියන එකට ක්ලික් කරන්න. මෙතනදී ඔයාලගේ first name සහ last name පිරවිලාමයි තියෙන්නේ. ඒක පිරවෙන්නේ ඔයාගේ Gmail account එකට ඔයාලා දීලා තියෙන නමුත් එක්ක. ඊට පල්ලෙහෙන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා phone number කියලා තියෙනවා. එතෙන්ට ඔයාගේ phone number එක දෙන්න. ඊට පල්ලෙහෙන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා select district කියලා තියෙනවා. අන්න ඒක ක්ලික් කරන්න. මෙතනින් ඔයා ආයිති වෙන දිස්ත්‍රික්කය තෝරන්න. ඊට පල්ලෙහෙන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා ටික් දෙකක් දාන්න තියෙනවා. අන්න ඒ දෙක ටික් දෙක දාලා create an account කියන එකට ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයා දීපු ෆෝන් නම්බර් එකට ඉලක්කම් 6ක verification code එකක් එනවා ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. ඒ code එක මෙතන type කරලා පල්ලෙහා තියෙන verify කියන එකට ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ තැනකට එනවා. මෙතනදී ඔයාලට පල්ලෙහින් බලා ගන්න පුළුවන් වෙනවා link your authenticator කියලා තියෙනවා. අන්න ඒකට ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ තැනකට එනවා. මෙතනදී ඔයාලා ඔයාලගේ face ID එක හරි fingerprint එක හරි ඔයාලගේ pin හරි pattern lock එක හරි දෙන්න ඕනේ. ඉතින් ඔයාලට මේ lock තුනෙන් කැමති lock එකක් තෝරගන්න පුළුවන්. මම මෙතනින් fingerprint only කියන එකට ක්ලික් කරනවා. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ තැනකට එනවා. මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා පල්ලෙහා තියෙනවා done continue to the app කියලා. අන්න ඒකට ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා ඔයාලා app එකට log වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි CSC mobile app එකේ register වෙන්නේ. ඉතින් මම ඊළඟ වීඩියෝ එකෙන් ගේන්නම් කොහොමද CDS account එකක් open කරන්න කියන එක ගැන. ඉතින් වීඩියෝ එකට අලුත් කෙනෙක් නම් වීඩියෝ එක ලයික් කරන්න. තාම subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න. කොළඹ කොටස් වෙළඳපොළ ගැන උනන්දු ඔයාගේ යාළුවෙක් ඉන්නවනම් එයාලට දැනගෙන share කරන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.